Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා ආදරෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් අද අරන් ආවේ day vlog එකක්වත් නෙවෙයි, මේ කරපු චූටි විකාර වැඩක්. අපේ පූසත් එක්ක තමයි මම වැඩේ කරන්න යන්නේ කියලා ඔයාලට vlog එක පටන් ගත්තිම පේන්න ඇති. ඉතින් මෙයා මේ පොඩි වැඩක් කර හිටියේ. මම ඒක වීඩියෝ වෙන්න කියලා දාගෙන ගිහින් තිබ්බට මේ වීඩියෝ ඔන් වෙලා තිබිලා නෑ. අනේ පස්සේ තමයි මම දැක්කේ. කරන්න දෙයක් නෑනේ. ඉතින් ඔය අර සතෙක් පස්සෙන් දුව තමයි හිටියේ. ඊට පස්සේ ඔන්න ඔය උස්සගෙන ඉතින් අරගෙන ආවා මගේ වැඩේ කරගන්න. මේ වැඩේට අදහස ආවේ අපේ අක්කි මට FB එකේ වීඩියෝ එකක් දැක්කලා වීඩියෝ එකක් ෂෙයා කරලා තිබ්බා. ඉතින් මට ඒ අක්කා කෙනෙක් කරනවා දැකලා තමයි මේ මටත් මේක කරන්න හිතුනේ. ඉතින් මම මේ කරන්න හදන්නේ පූසගේ මයිල් චුට්ටක් කපා ගන්න එක. ඒක කපලා උලෙන් යනකොට ඉතින් මම ඒක ඔන්න ඔය පොතාසේ දාගත්තා. ඊට පස්සේ මගේ කොණ්ඩේ චුට්ටක් කපලා අරගෙන ඒකත් අන්න අර පොතාසෙන් දාගත්තා. ඉතින් ඊට පස්සේ මේකට ඕනි කරන්නේ පොඩි ෆොටෝ ෆ්‍රේම් එකක්. ඉතින් ෆොටෝ ෆ්‍රේම් එකේ ගානට A4 කොලේ මම කපා ගත්තා. කොලේ ෆ්‍රේම් එකේ ගානට කපාගෙන ඉවර වෙලා මම කරේ කොලේ මාවයි පූසවයි විදියට අපි දෙන්නම ඇඳගත්ත එක. හරිද? ඊට පස්සේ ඇඳගෙන ඉවර වෙලා මම මේ අද ඩේට් එක දැම්මා. ෆ්‍රේම් එක හදලා ඉවරලා මේ අක්කිට පෙන්නන්නේ තමයි මෙයා තමයි කිව්වේ මම ඩේට් එක දාලා 2025 6 20 කියලා. 2026 නෙවෙයි දාලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවනේ. ඕවම තමයි ළමයි. ඉතින් ඊට පස්සේ මම කරේ ඔන්න ඔය මම අර කපාගත්ත මේ මොනවාද මගේ පූසගේ කොණ්ඩේ තියෙනවනේ. ඒ කොණ්ඩේ අපි දෙන්නගේ අලව ගන්න එක තමයි දැන් ඔය කරන්න හදන්නේ. සලකුණු දෙකක් තියන්න තමයි හදන්නේ. අපේ කිටි කැමති නැහැ මේ ෆොටෝ ගන්නවට වීඩියෝ කරනවට. ඉස්සෙල්ලත් මම අර කොණ්ඩේ මලවලා බලද්දි මම කතා කරා ගේ වටේ මෙහෙව හොයාගන්න බැරි වුණා. හැබැයි ටික වෙලාවකට පස්සේ කොහෙදෝ ඉඳලා ආවා. ඊට පස්සේ තමයි ඔන්න ඔය වැඩේට අල්ලගත්තේ. ඒකටත් කැමති නෑ පේනවනේ. ඊට පස්සේ බොහොම අමාරුවෙන් ඒකත් කරගෙන ළඟට වෙලා ඉන්නෙත් නෑ. ඔන්න ඔහේ යනවා යන. ඉතින් ඊට පස්සේ මගේ එකක් තියලා මං තුනක ෆ්‍රේම් එකට දාගත්තා. ඔන්න ඔහොම තමයි ඉතින් වැඩේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලා try කරලා බලන්න.
thank you so much මගේ මේ විකාර වැඩේ අන්තිම වෙනකම් බලන් හිටිය ඔයාලට bye bye